Yes, thank you. මුන්නා මහත්මයා ඉතින් මම ඒ වගේම අපේ ප්‍රේක්ෂක ජනතාවට අතුලා දෙන්න අද අපේ තරගයේ විනිශ්චයකින් ඉවත් ඉන්නවා. මාගේ වම් පසින් වෙන්න පාසි මහත්මිය. ඒ වගේම මාගේ දකුණු පසින් ඉන්නවා කොණ්ඩේ බඩා මහත්මයා. ඉතින් ඒ අඳුරාගත්තා වගේම දැන් මේ තරගයේ දිගට විනිශ්චය කරගෙන යාමට මාත් සමග සහෝදර නිවේදන ශිල්පියෙක් සිටිනවා. ඉතින් අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන මේ තරගකාරයන් පස්සේ හඳුනාගෙන ඉවරයි. අපි දැන් සූදානම් වන්නේ. ඉතින් හඳුනාගනිමු ප්‍රථම තරගකාරිනිය. ආදිල් සම්බන්ධාදී 7ක්, කසාද 25ක්, ඒ වගේම ළමයින් 32ක් සිටින ඌවමනාදේ සිනා පැමිණි යත එලිනා. බලපංවල් වනචරෙක් වගේනේ. තෝගේ පැණි බේරෙනවනේ. කට පිටවෙන මටත් ලැජ්ජයි. හරි. it's okay. අපි දැන් යම් දෙවනි තරගකාරිනියට කසාද 20යි, ළමයි 35යි, එප්‍රාස් 22යි. වෙන්න උතුරු බලාදේ සිට පැමිණි වේලු ආසේ. තුන්වෙනි තරගාරයා හඳුනාගෙන අවසానයි. මොකද පයුණාවදී. හරි. අපි යමු හතරවෙනි තරගාරයා හඳුනා ගැනීමට. හරි. තරගාරයා දිනෙක හඳුනා ගැනීමේ අනතුර අපි දැන් පැමිණ සිටින්නේ හතරවෙනි තරගාරයා හඳුනා ගැනීමට. මේ තරගාරයා ගැන කියනකොට හුඟා මහත්මයා මෙයා ඇත්තටම අධ්‍යක්ෂ බහුල ශරීර ස්වරූපයෙන් විශාල තරගාරයා. මට හිතන විදියට මේ තරගාරයාගේ කුහරයත් එක්ක මේ තරගකාරිය මෙව තරගේ ජයග්‍රහණය කරයි කියලා මම නම් හිතන්නේ. මොකද මේ තරගකාරිය හොඳ මෝල් හිමි තරගකාරියක්. එහෙනම් හඳුනා ගන්න හතරවෙනි තරගකාරිය කසාද 65ක්, සම්බන්ධතා 73ක්, ළමයින් 95ක්. හිමි දකුණු බලාදේ පැමිණ වෙනම මාසි. අද රැට මෙයා තමයි. අද දිනන්නේ මෙයා. අද මොම්බ විනවා. හරි. එවෙන්නේ. අපි පස්සේ තරගාරිය හඳුනා ගන්න. අපේ තරගාරිය මේ තරගයට පැමිණීම පිළිබඳ. මේ තරගයේ මේ තරම් දුර පැමිණීම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ තරගාරිය එක් ආදර සම්බන්ධතාවයක් පමණක් ඇති. එක් විවාහයක් ඇති. දරුවෙක්වත් ඇති තරගාරිය. මේ පිටිපස්සේ මම මෙතනට එනකන් ආවේ කොහොමද කියන එක මරණ හිතා ගන්නවත් බැරි කරුණක් වුණා මාත්‍යා. සංගෝරිය මහත්මයා මේ පිටිපස්සේ දේශපාලන බලපෑමක් තිබිය හැකිද? ඇත වුණා මාත්‍යා. එසේ බලපෑමක් විය හැකි. නමුත් අපිට ඒ දේවල් වලින් වැඩක් නැහැ. අපි දැන් හඳුනා ගනිමු අද දවසේ පස්වන තරගාරිය කුණු දුර තරගාරිය නැති අහිංසා.
කිව්වොත් වගේ අර පත්ත කැල්ලිට මොකක් හරි දේශපාලන සම්බන්ධයක් තියෙනවා. නැත්තම් කොහෙද ওই වගේ චූටි එකක් තියාගෙන ලොකු ඉලක් තියනවා කියලා කියන්නේ? ඒක නම් නැත්ත. මොඩි. මේක හදන්නේ මට තියෙන තැන ඒකිට ගන්න. ගානි කියලා තමයි බය. හදිසිය මොකක් හරි කුමන්ත්‍රණයක් කියලා ඕකේ ඕක ගත්තොත් මං ඕකේ උපා ගන්නවා මගේ ඇතුලේ. තංගුරිය මහත්මයා මේ කෙල්ල ගැන වැරදිට හිතන්නවත් එපා. එක් ටැම් ගේක තියලා රකින්න ඕන කෙල්ලෙක් මේ වගේ තරඟයකට ඇවිල්ලා මොනවද මේ කරන්නේ? ඇත්ත. හරිම තැම්පත් ළමයි. හරි අපි රෙද්දන් වලින් වැඩක් නැහැ. රොයි අපි යමු. ප්‍රථම තරගවලේ තරගකාරියන් පස්තෙනා හඳුනාගෙන අවසానයි. අපේ ප්‍රථම තරගවලේ පළවෙනි තරගවලේ පළතුරු වනේ හරියන ප්‍රේක්ෂක ජනතාවනි ඔබ පරාසීරි අවස්ථාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ 2025 ලොකුමා හිල තරගයේ ප්‍රථම තරගවලය පළතුරු තරගවලය ආරම්භ කිරීමයි මේ සූදානම් වන්නේ. ඒලා තරග කොටසි මෙසේ තරගයේ සිදුවන්නේ අපි තුන්ඩු පහක ලියලා තියෙනවා පළතුරු ಜಾති පහක්. ඒ තුන්ඩු පහ තියෙනවා අපේ විනිසුතුමිය ගාව. තරගකාරිනියන් පස් දෙනා මෙවින තුන්ඩු පහ ලබාගෙන තමාගේ තුන්ඩුවේ තියෙන පළතුර තමාගේ කුහරයට ඇතුල් කරගත යුතුයි. ඒලා තරගය ආරම්භ කිරීම නිමිත්තෙන් අපි ආරාධනා කරමු තරගකාරියන් පස් දෙනාට මෙවින තමාගේ තුන්ඩු ලබා ගන්න කියලා. එන්න මෙවින ඉක්මනින් තමන්ගේ මේ තුන්ඩු ලබා ගන්න. තමන්ගේ තුන්ඩුවේ ලියලා තියෙන දේ වෙන කිසි කෙනෙකුට පෙන්නන්න එපා. තුන්ඩු ලබාගෙන අවසానයි. මේ ප්‍රධානම කාරණාව තමයි තරංකාරිය තමන්ගේ මේ පළතුර හොඳින් තමන්ගේ කුහරයට ඇතුල් කරගත යුතුයි. එසේ ඇතුල් කරගත්තොත් තමයි ඇය දෙවුනි වඩේට තේරීපත් වෙන්නේ. එසේ බැරි වුණොත් ඇයව තරගයෙන් ඉවත් වෙනවා. එහෙනම් පැමිණෙන අපේ පළවෙනි තරගකාරිය ගැට එලීනා. එන්නේ තරගකාරිය ලබා දෙන්න තුන්ඩු අපේ විසුරුකාරතුමියට. මොකද්ද පළතුර? ඒක ලැබී තියෙන්නේ දොඩම්. ඇයි ලැබී තියෙන්නේ දොඩම්? ඉතින් මොනවා මහද ලබා ගන්න දොඩම් ගෙඩිය ඉක්මනට. අපි දෙනවා ටික අලංකාර රසවත් දොඩම් ගෙඩියක් එන්න ඔබා ගන්න. ඔය ජයග්‍රහණය කරනවා. ඔව් ඔය ජයග්‍රහණය කරනවා සුබ බඳුන් පැටියෝ. එහෙනම් අපි යමු දෙවන තරගකාරිය වෙන එන්න වේලු කාසි දෙවන තරගකාරිය තරගවදී. මොකද්ද පළතුර? ලැබී තියෙන්නේ පේර. ඔව් මට ලැබී තියෙන්නේ පේර. ගුණාමාද ගන්න පේර ගෙඩිය. අපි දෙන්න කිලෝ පේර එන්න ඔබා ගන්න. ආරාධනා කරමු අපේ තුන්වන තරගකාරියට. අපි බලමු රස වේදිකේ පළතුර මොකක්ද කියලා. ඒක ලැබී තියෙන්නේ ගස්ලම්. හම්මෝ වේද ලැබී තියෙන ගස්ලම් ගන්න උනා මලා ගස්ලම් ගෙඩිය. ගස්ලම් ගෙඩිය හැටි තියෙන ගස්ලම් ගෙඩිය. මට බෑ දැඩි. බලකොරොත් මම මැරෙනවා. නෑ බල කරන්නේ අපි මැරෙන්න එපා. ඔව් ගෙඩිය එහෙම්මමයි. විසුකාදුමා මොකද්ද තීරණේ? අපිට ඇයව තරගෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඔව් කරන්න දෙයක් නෑ. අකමැත්තෙන් උනත් ඇයව තරගෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවලු. කනගාටුයි. ඔව්. උඹ තමයි තරගෙන් ස්වභාවය ජය පරාජය කාටත් පොදුයි. ඔව් ඉතින් කරන්න දෙයක් නෑ. කනගාටුයි තමයි. එහෙනම් අපි ආරාධනා කරමු අපේ හතරවෙනි තරගකාරිනියට. ඔන්න අපි බලමු වෙදර වාසිල තියෙන පළතුරු මොකද්ද කියලා. ඒක තියෙන්නේ කොමඩු. ඇයට තියෙන්නේ කොමඩු. මේකට පුළුවන් වෙයිද? මම හිතන්නේ ඇය මේ තරගෙන් ඉවත් වෙන දෙවන තරගකාරිය වෙයිද?
මම හිතන්නේ ඇයට මේ අමාරු දෙයක් කියන. ඒ තමයි තරගින දක්ෂතම ක්‍රීඩිකාව. එහෙම නේද අපි බලමු මොනවා වුණත් තරග වදින දැන් දෙන්න ඒකේ කුඩු ගෙඩිය. මේ සුදුමනි කොහොමද ලබාදින්න පුළුවන් තියෙන්නේ? ඉස්සරහට උයි කොමුඩු ගෙඩිය දැස්සා. ඉතින් මොකද වෙන්නේ? මේ ඊෂා දෙන්න දිනවලුයි. ඇවිදිනවා. ඇවිදිලා හිතා ගන්නවත් බෑ. ඇත්තටම මාගේ උණුසුම මුසුමුගතු. මම කිව්වනේ ඇය තමයි තරගයේ සිටින දක්ෂතම ක්‍රීඩිකාව. මේ අදුරත් කරගත්තු අයින් කරන අපිට වෙනම දෙකක්වත් දාන්න වෙනවා. හරි ඒක තමයි වෙන්නේ. අපි අයියා අපි පස්වෙනි තරගාතිය වෙද ඔන්න පිළිගන්න නැප්පි අහිංසා. එයානේ නැප්පි අදනේ කරන්නේ සිස්ටර් නේද පොඩ්ඩක් බලන්නෝ කියලා. නැති නෑලු. Hi, right. On a 69 නාලිකාව ඔස්සේ අප සජීවී බලා ඉන්න ප්‍රේක්ෂක හිතේ ඉතින් අපි මත විරාමයකට ගිහින් නම් අපිත් එක්ක රැඳී සිටින මේ 2025 ලොකුම හිල. හරියනේ මං ඉක්මනට එනවා. චුට්ටක් ඉන්නකෝ. නංගි. අයියේ පෙටිය කතා කළේ අපිට කොහෙන්ද අයියා බොයිෆ්‍රෙන්ඩ්ස්ලා අම්මිට කතා කළේ අම්මි මේ වැඩ දැනගත්තොත් පපුව පෙල්ල මැරෙනවා අයියා මං කියන්නමයි හිටියේ ඔයා හරි ලස්සන අහිංසක ළමෙක් අයියානේ ඔයා මේ වගේ තරගයකට ආවේ මොනා කරන්නද අයියා අපි ගොඩක් දුප්පත් කට්ටිය ඉතින් සල්ලි හොයාගන්න තමයි අයියා මම මේ වගේ දෙයකට ආවේ ඉතින් පැටියෝ මීට වඩා සල්ලි හම්බ කරන්න පුළුවන් ලේසි ක්‍රම තියෙනවනේ සල්ලි හම්බ කරන්න කොහෙද අයියා ලේසි ක්‍රම තියෙන්නේ සල්ලි හම්බ කරන්න තමයි අමාරුම. ඉතින් පැටියෝ ඔයාට පුළුවන් ට්‍රේඩින් කරන්න. ට්‍රේඩින් කරලා ලක්ෂ ගණන් හොයන්න පුළුවන්. අනේ යන්න අයියා යන්න. ට්‍රේඩින් කරන්න ඉගෙන ගන්නත් අයියා සල්ලි තියෙන්න ඉපේ. සල්ලි මොකද ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න. ඔයා යන්නකො මිස්ටර් ගේ YouTube channel එකට. ඒකෙන් ආට ෆ්‍රී ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට FX වර්ගයේ වෙබ්සයිට් එකට ගියා නම් ෆ්‍රී ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටමද අයියා? ඊට පස්සේ ඔයාට පුළුවන් මිස්ටර් ගේ ෆ්‍රී සිග්නල් දෙන ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙලා ට්‍රේඩ් කරලා සල්ලි හම්බ කරන්න. හරි ඉන්නේ. ඉක්මනට ඔකර වරින්. පව්වයි අම්මගෙන් කෝල් එකක් ඇවිල්ලා මම එක්කන් ආවා ගිහිල්ලා. අන්න ආව පට්ට බැල්ලි. හරි වැඩි කතාවක් නෑ අපි නැවත දෙවෙන තරගයට නෙත්පි දෙන්නාගේ තුන්නවා අපි විසුරු කාර්යය වියද. right මොකද්ද නෙත්මිගේ පළතුර? නෙත්මිට ලැබිලා තියෙන්නේ පෙරලු පක්ෂෝලිය දෙලින මොකක්ද දේශපාලන කේසයක් තියනවා කියලා අපි ඔක්කොටම ලොකු ගෙඩි දීලා ඒකින පෙරලු ගෙඩියක් දීලා මම මේක අතාරින්නේ මං අද ඔක්කොම කලබලට යන්න බෑ මේක තරගයන්නේ අපි පොඩ්ඩක් ඉවසමු තුනම මතකයිද මම මෙහෙල කිව්වා මෑඩ මොකක් හරි විනාස්තර බලවෑමක් තියෙනවා කියලා. අනිවාර්යෙන් එහෙම දෙයක් තියෙනවාමයි. අර ක්‍රීඩිකාවොත් තරේ කවුරුලා ඉන්න වෙලාවේ. හරි ඒ දවල්වල වැඩන්නේ අපි නම් යමු තරගෙන ගන්න උනාම හදා විදුරු ගෙඩිය. It's